හරි. සියලු දෙනාට සුබ දවසක්. අද 26 වෙනිදා ඊවිනිං බූස්ට් එකටද මම ඔයාලට දැම්මා සමගාමී සමීකරණය. හරි. සමගාමී සමීකරණ අපි කතා කරන්නේ 10 වසරේදී. එතකොට මේකේ තව තියෙන විශේෂත්වයක් තමයි මේක 2021 22 O level පේපරේ ගාන. හරි. වැඩි කතා නැතුව අපි ගානට යමු. ප්‍රාථමික පාසලක පන්ති කාමරයක් තුළ ඇත්තේ චතුරස්‍රාකාර මේස සහ වෘත්තාකාර මේස. කොටු මේස තියෙනවා නේ, චතුරස්‍රාකාරයව තියෙනවා සහ රවුම් මේස තියෙනවා. හරි. පළවෙනි කතන්දරේ. සෑම චතුරස්‍රාකාර මේසයක් වටා පුටු 4ක් තියෙනවා. මේක වටේ පුටු 4ක් තියෙනවා. වෘත්තාකාරයක වටා පුටු 5ක් තියෙනවා. මේක වටේ 5ක් තියෙනවා. පුටු 5ක් තියෙනවා. චතුරස්‍රාකාර මේස් සංඛ්‍යාව වෘත්තාකාර මේස් සංඛ්‍යාවට වඩා 45කින් වැඩි. හරි. 45කින් කවුද වැඩිලා අපි ඉතුරු ටිකක් කියලා බලමු. සියලුම මේස වටා තබා ඇති පුටු සංඛ්‍යාව 720ක්. ඔක්කොම පුටු තියෙනවා 720ක්. හරි. චතුරස්‍රාකාර මේස් සංඛ්‍යාව එක් ලෙසද මෙන්න මෙයා x ලෙස ගන්නලු. ඊට පස්සේ වෘත්තාකාර මේස y මෙයා y ලෙස ගන්නලු. හරි. ඕමනේ අපිට කියන්නේ. right. ඊට සමගාමී සමීකරණ යුගල ගොඩනගන්න විසඳන්න. හරි. අපිට කියනවා ඔක්කොම පුටු 720යි කියලා. ඔක්කොම පුටු 720ක් තියෙනවා කියලා කියනවා. හරි. මේස ප්‍රමාණය x. හරි. මේ මේස වටා පුටු 4ක් තියෙනවා. එහෙනම් මේ කොටු මේස වටා ඔක්කොම තියෙනවා 4යි x ප්‍රමාණයක පුටු. රවුම් මේස සංඛ්‍යාව y පුටු තියෙනවා 5ක්. එහෙනම් මේක වටා ඔක්කොම තියෙනවා 5යි y ප්‍රමාණය. ඔන්න ඕක සමානයි කියන්නේ 720ට. ඔන්න පළවෙනි සමීකරණය ගොඩනගා ගත්තා. හරි. දෙවෙනි සමීකරණය ගොඩනගා ගන්න පුළුවන් අපිට කියනවා නේද චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව. ඒ කියන්නේ මෙන්න මේ x. හරිද? චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස් සංඛ්‍යාවට වඩා. වෘත්තාකාර මේස් කියන්නේ කවුද? y. වඩා 45ක් වැඩි. චතුරස්‍රාකාර මේස් සංඛ්‍යාව ඒ කියන්නේ x සමානයි මෙන්න මේ y ට වඩා 45ක් වැඩි වුණාම මෙයා තමයි දෙවෙනි සමීකරණේ. හරි. දැන් මේක සමගාමී සමීකරණයක් විසඳන්න ඕන හින්දා මම y සමාන ලකුණෙන් අනිත් පැත්තට ගේනවා. එතකොට x ඍණ y සමානයි 45 වෙනවා. එතකොට මෙයා තමයි දෙවෙනි සමීකරණේ. ඔන්න සමීකරණ දෙක ගොඩ නැගුවා. සමීකරණ දෙක ගොඩනගා ගත්තා නම් මේක විසඳන්නයි තියෙන්නේ. right. ඇත්තටම ළමයි අපේ ළමයින්ට ගොඩක් අමාරු මේ සමීකරණ දෙක ගොඩනගා ගන්න. ගොඩනගලා දුන්නොත් විසඳනවා. ගොඩනගා ගන්න බෑ. හරි. ඔන්න සමීකරණ දෙක මම ගොඩනගුවා. දැන් ඉතින් විසඳමු. දැන් මෙහෙම විසඳන්න බෑනේ. ඇයි? සංගුණක සමාන නැහැ. මෙයා 4x මෙයා x. මෙයා ධන 5y මෙයා ඍණ 5y. මම මෙන්න මේ x 4x කරගන්න ඕනේ. x 4x කරගන්න දෙවැනි සමීකරණය ගුණ කරනවා 4. හරි. x 4ෙන් ගුණ වෙද්දී 4යි x වෙනවා. ඍණ y 4ෙන් ගුණ වෙද්දී ඍණ 4යි y වෙනවා. 45 4ෙන් ගුණ කරනවා. හරි. 45 4ෙන් ගුණ කරනවා. right. එතකොට මට එනවා සමීකරණේ 4x ඍණ 4y 45 ඒවා 4ක් කියන්නේ 45 ඒවා දෙකක් 90යි. ඒ 90යි 180යි. 180යි මම මෙයා නම් කරගන්නවා සමීකරණ අංක 3 විදිහට. දැන් අපි දෙවෙනි සමීකරණය තමයි 4ෙන් ගුණ කරලා සමීකරණ 3 විදිහට හදාගත්තේ. දැන් අපිට දෙවෙනි සමීකරණය ගාන විසඳන්න ඕනේ වෙන්නේ නැහැ. එයාම තමයි මේ 3 විදිහට ඉන්නේ. හරි. දැන් සංගුණක සමාන දෙන්නෙකුත් ඉන්නවා. මෙයා 4x මෙයාත් 4x. හරි. සංගුණක සමානයි මොකද කරන්න ඕනි? සමාන කරගත්තු සංගුණකේ අයින් කරගන්න මේ 4x අඩු කරන්න ඕනි. හරි. ඒ කියන්නේ එක සමීකරණයෙන් 3 සමීකරණය අඩු කරනවා. හරි. මම මේ උඩ ටික මකලා ඒ ටික ගන්නම්. හරි. එකත් මකමුනේ. එකත් උන්නේ. හරි. පළවෙනි සමීකරණය 4x
ධන 5යි ගෙන් අඩු කරනවා තුන්වෙනි සමීකරණේ 4x ඍණ 4y සමානයි අඩු කරා 720න් 180ක්. අඩු කරා 720න් 180ක්. මම මේ කරේ පළවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරා. මෙතන 4x ඒ විදිහමයි, මෙතන 5y ඒ විදිහමයි. මේ ඍණෙන් 4x ගුණුනහම මෙයා ඍණ 4x වෙනවා. මේ ඍණයි හදා ගන්නවා ධන කෙනෙක්. එතකොට මේ 4y ධන 4y වෙනවා. 720න් 180ක් අඩු වෙනවා කියන්නේ අඩු කරලා ගන්න 540යි. 540යි. හරි. දැන් කැපෙනවා පුතේ. මෙන්න මේ ධන 4x ට ඍණ 4x කැපෙනවා. 5y 4y එකතු වෙලා 9y වෙනවා. 9y සමාන වෙනවා 540ට. 9y සමාන වෙනවා 540ට. දැන් y හොයන්න. මේ පැත්තත් 9ෙන් බෙදනවා. මේ පැත්තත් 9ෙන් බෙදනවා. 9ට 9 කැපෙනවා. y සමානයි 54ට 9 6යි. y සමානයි 60යි කියලා උත්තරයක් එනවා. right? y සමානයි 60යි කියලා උත්තරයක් එනවා. ඊළඟට දැන් y හොයාගත්තනේ. y හොයාගත්තට පස්සේ x හොයාගන්න ඕනේ. මම මේ ටිකත් මකලා දානවා. y හොයාගත්තට පස්සේ x හොයාගන්න ඕනේ. හරි. right. මම ලියනවා y හි අගය. y හි අගය. ඔයා කැමති සමීකරණයට ආදේශ කරන්න. මොකක්ද උන් සමීකරණය? මම මේ 4x ධන 5y කියන එකට ආදේශ කරන්න ඈ. පළවෙනි සමීකරණේ එකට ආදේශය. එකට ආදේශය. හරි. එතකොට පළවෙනි සමීකරණය තමයි 4x ධන 5y සමානයි 720යි කියන එක. y කියන්නේ 60යි කියලා හොයාගත්තා. එතකොට 4x ඒ විදිහමයි. 5 ගුණ කරනවා 60න් සමානයි 720යි. 4x ධන 5 30යි. ඒ කියන්නේ 300යි සමානයි 720යි. ධන 300 අනිත් පැත්තට යද්දි ඍණ වෙනවා. 4x සමානයි මම 300 කෙලින්ම අඩු කරලා ගන්නම්. 300ක් අඩු කරන්න 720ෙන් 620යි 520යි 420යි. 420යි 420 බෙදනවා 4ෙන් 4ට 4 කැපෙනවා. x සමානයි 4ට 4 ඒවා 1යි බිංදුවට නෑ. x සමානයි 105යි කියලා උත්තරයක් එනවා. හරි. ඕක තමයි අද ගාන. x සමානයි 60යි y සමානයි 60යි x සමානයි 105යි. සමගාමී සමීකරණයේ බලක් ගොඩනගා ගන්න ඕනි ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඒකේ සංගුණක සමාන නැත්නම් සංගුණක සමාන කරගන්න ඕනි. සමාන කරගත්ත සංගුණක එකතු හරි අඩු කරලා හරි අඩු කරලා හරි ඉවත් කරගන්න ඕනි. ඊට පස්සේ අපිට ඉතුරු වෙන දෙකේ අගය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අගය මොකක් හරි සමීකරණයට ආදේශ කරලා අනිත් මේ x ගේ අනිත් විචල්ලේ අගය හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් සිල් දරන සුබ දවසක්. මේ ගාන හැදලා දෙන්න ඕනි.